මොනවාද බන් දැන් කරන්නේ? අපි බට්ට පයිමුද? ඉද්දකින් විතරක් කිව්ව ඔන්න ගොන්සෙල්ලම. බට්ට පයින්නේ පොඩි උඹන්. උඹ දැන් එන ලොකු එකා. ඔව්. ඵලයන් යකෝ යන්න. හරි රන් වෙන්න නැතු ඊටපන්. දැන් මොකද්ද බන් කරන්නේ? මොනාරි කරමු. අම්මට හුඩු දනු කියා නේද අද එන්නේ? අප්පා ඔව්නේ. Hi brother. අනේ මේ ඉංග්‍රීසි කියවන්න නැතුව ඔබට වාඩියන්. කයියක් ගහන්න. ඇයි උඹ කලින් ආවේ නැත්තේ? එලා ගියා බං ගෙදරින් පයින්න. වාඩියන්. හරි ඉඩක් දීපන් චුට්ටා. අහෙට බලන්න. මොනවාද බං අපි දැන් ඇත්තටම කරන්නේ? අපගේ පෞද්ගලික දේවල් ගැන කයියක් ගහමුද? ඵලයන් යන්න CCTV කැමරාව කේලම් කියනවා වටේටම තොටනම් කියන්නේ මොනවත්. අනේ තෝගේ බලු බොක්ක තියාගෙන ඉඳගනි. අම්මට හරි මම කේලම් කියවනේ. හරි අනේ ගෑනු වගේ රණ්ඩු වෙන්නේ නැද්ද බං? උඹ කියපන්කෝ ඒ කතාව වැරදින්නේ නැද්ද කියලා. අනේ මේ ඉඳගනි. හරි බං දැන් උඹලා කයක ගා ඉඳලා දවසම ඉවර වෙනවා. ආව් බං මොනා හරි කරමුකෝ. අඩෝ සෝමසිරි මාමගේ වත්තට බයමුද? අම්බෝ බෑ. පොල් ගහේ නැගලා පොල් ගෙඩි කඩමුද? ඉඳකින් විතරක් බං හොරු වෙන්න එපා හැමතිස්සෙම. මූ යකෝ. මොකද්ද කරන්නේ? අනේ බේරගන්න. අනේ ඈ බං මොකද බං ඒ සිවියලතා නැන්ද දුවන් එන්නේ? අනේ මෙයාව බේරගන්න. අනේ පුතේ. සිවිලා දානන්ද මේ මොකද මේ දුවන් යන්නේ? අනේ ගෙදරට හොරු බැනලා. ඔයාට හොරාගේ හැඩරුව එහෙම මතකද? ඔව්. පොඩ්ඩක් මහතයි උසයි. එහෙමද? අපි හොරාව අල්ලලා දෙන්නම්කෝ. ඔයා දැම්ම යන්න. අනේ මගේ රත්තරන් බඩු ඔක්කොම හොරගම් කළා. අනේ. හරි දැන් යන්නකෝ අපි. එන්නම් අවශ්‍යදුවේ. හොරාව අල්ලලා දෙන්න. මේක ග්‍රාම සේවක මාමට කියන්නොත් ගින්. පුතේ. අනේ. යකෝ ආයෙත් කෑ ගන්නවනේ. කවුද බං ඔය? හොරයා පැනලා තින්නේ. බං ඒකනේ බං. මෙයා ගෙදර කවුද බං හොරු බයින්නේ? ඒක තමයි මාත් කල්පනා කරේ. ඉගෙන හොරෙද්ද දන්නේ නැනේ බං. එහෙම වෙන්නේ නැති. මේ අපි දැන් කොහමද ඔය හොර තඩියව අල්ලගන්නේ? මේ මට නම් පොඩි ප්ලෑන් එකක් තියේ. කියපන්. වරින්කෝ පච තොම්පච. අපි එහෙම කරමු. දැයි යමන්. හරි ඒ විදිහට අනිවාර්යෙන් අතදෙවි සෙට් වෙමු. දැන් අපි ගෙවල් වලට යන්. බයි හැමෝටම ගම්මා බුසන්නයි. හරි මෙතනට හැමෝම ගමේ පැවිසිලා තිනවද? යකෝ කාය අහන්නේ පේන්නේ නැද්ද? හරි. දැන් මේ මට ආරංචියක් කරා මේ ළමයි තුන් කට්ටුවකින් නෙවෙයි හතර කට්ටුවකින් මේ හොරේ පැනලා කියලා ගමට. ඔය ඔදු කියන්නේ ඉතින් මේ ග්‍රාම සේවකට මහ ලොකු දේවල් නෙවෙයි. ඒ වුණත් අපි හොරාව අල්ල ගන්නවා. දැන් ඔය හොරාගේ මේ හැඩේ එහෙම මේ දන්න කෙනෙක් ඉන්නවද? මම දන්නවා. කියන්න බලන්න. එකෙක් මහතයි අනිත් එක කෙට්ටුයි පත්‍රසිරා වගේ. එහෙමද? මහතයි කිව්වට පොඩ්ඩක් කෙට්ටුයි. දැන් අපි ඔය හොරාව අනිවාර්යෙන් අල්ල ගන්න ප්ලෑන් එකක් තියනවද? ඔව් අපි වට කිව්වේ. ඔය හොරු ඕ වගේ පොඩි ප්ලෑන් වලට අහුවෙන්නේ නැහැ. මේ හොරාව අල්ලලා වැඩක් නැහැ. මේ හොරාව අල්ලලා වැඩක් නැහැ. ඇත්තට කිව්වොත් තේරුමක් නැහැ. මේ හොරුන් අල්ල ගන්න බෑ. ගොඩක් කල් ඉතින් මුන් හොරගම් කරනවා මුන් අල්ල ගන්න අමාරුයි. ඒක නිසා උන්ට දෙන දෙයක් දීලා පැත්තකටලා ඉන්න තින්නේ. අනේ මේ උන් නැහැ. උඹ නටා. හරි කලබල වෙන්න එපා. මම මේ විහිළුවක් නේ කරේ. හොරාව අල්ල ගන්නවා. අද හෙටම දැන් ඔය හැමෝම යන්නකො ගෙවල් වලට. අපි හොරාව අල්ල ගන්නම්. අපිට හොරාව අල්ලලම ඕනේ. නැත්තම් බලා ගන්නම් උන් නැහැ ගන. දෙනවා උණ්ඩුකු පුජ්ජෙන් දුම් දාන්න. හරි හැමෝම යන්නකො දැන්. මට නම් ෂුවර් නෑ බං මූ හොරාව අල්ලයි කියලා කෝටු කිත් අයියා. ඒක නම් ඇත්ත බං. බලමුකෝ. ඕකව අල්ල ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අපි මූව කොහොම හරි අල්ලගමු. ඔව්. මූව ඇල්ලුවේ නැතුනොත් මම චුට්ට නෙවෙයි. එහෙනම් මම චුට්ටා. රෙද්දක් කියනවා මූ ඉදන්. උඹලට හිතෙන්නේ නැද්ද බං? ඕක
හිතබංකෝ අච්චරද මොනවත් නැති ගෙදරට පැන්නේ ඕක අනිවාර්යෙන් ඉගන්නෙක් වෙන්න ඕනේ. ගමේ ඉතින් ඔයගේ ඉගන්නෙත් ඉන්නේ ඉතින් සෝමසිරි මාමනේ. නෑ බං සෝමසිරියා කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ. මං දන්නවනේ සෝමසිරියාගේ හැටි. ඔව් බං මොනා වුණත් තු හිත හොඳ කොල්ලා. අන්න ඒකයි බං හැමෝම වැරදියට හිතන්න එපා. බෑනේ කරන්න. ඔන්න ඕකයි ප්‍රශ්නේ. නෑ නෑ බං එයා කවදාවත් එහෙම දෙයක් කරන්නේ නෑ. යමන් දැන් යමන් ගෙදර චෙක් කරන්න. පිස්සුද බං? එයාට දුක හිතෙයි. අනේ මේ මෙන්න මෙහෙම වරින් බං. යමන්කෝ. ඕක තමා හොදා. සෝමේ මාමේ. සෝමයෝ සෝමසිරි මාමේ. කවුද යකෝ දොරකඩ ඉඳලා බෙදියන් දෙන ගල් මූසලයා? කවුද? මේ අපි තුතා. අම්මට හතරන් කට්ටිය වරෙන්. මොකෝ මේ හදිස්සියම? නෑ මේ නිකන් බල්ලයන් ආවා. එහෙමද? වාඩියන් ටීවී එක ගාවින් බලපන් කාටුන්. මම හදන්නම් එතකන් තේ එකක් හොඳ. අනේ තේ යමු. යකෝ තේ කිව්ව විතරයි මේ ගල් මූසලයා දිව්වනේ. අපිට යමන්. කොල්ලෝ ටික හොඟ දවසකින් යන්න ඕනේ මොන්ට තේ එකක් හදන්න. මං කිව්වේ සෝමයා නරක නෑ. ඒකනේ. ඔව් නේ බං. කොල්ලෝ මෙන්න තේ හැදුවෝ. ගේන්න. හිටන්. තේක අදින කොල්ලනේ. හරි හරි බොහොම ස්තුතියි. අපි කාටුන් දෙයක් බලලම යන්නම්. කාදි නෑ බලපල්ලා. මයි යනවා වැඩ ඩිංගත්තියේ. නා ලස්සන කාඩුන් එක. ඔව් නේ බං. තේක බීපල්ලා. අඩෝ රෑ වෙනවා ගෙවල් වලට යමන්. අම්මට ඔව් නේ බං. යමන්. සෝමේ මාමේ අපි යනවා. උඹලා යනවද? ඔව්. ඕන්නම් වැට බට්ටිංගක් කාලේ යන්. කාලේ යන්ද? නෑ ඕන්නේ අපි යන්නම් සෝමසිරි මාමේ. එනම් කාදි නෑ යමල්ලකෝ එතත් වදෙල්ලා. බොහොම ස්තුතියි සෝමසිරි මාමේ අපි යනවා. අඩෝ මට දැන්නේ මතක් වුණේ. ඇයි මොකද්ද? චූබරයිද? පිස්සුද බං? අපි සෝමසිරිලා ගෙදර ගියේ ඒකව පරීක්ෂා කරන්නනේ. ඔව් නේද? ඒක අමතකුණානේ. හරි එහෙනම් අපි ඒ විදිහට අපේ වැඩේ කරමු. ඔව්. එහෙම කරලා උන් අද කොහමද අල්ල ගන්න ඕනේ. මේ වැඩේ හරියයිද බං? ලෙල්ල හුඩන් වුණොත් අපිත් ලෙල්ල හුඩන්. නෑ බං බය වෙන්න එපා. ඔව්. එහෙනම් යමන් දැන් වැඩේ කරන්න. ඔව් යමන්. අරුන් අපිට එන්න කිව්වන ඌ තාම නෑනේ. ඒකනේ බං මොන වෙද්දක් කරනවද බන්දා? මෙහාට වයින් බලන්න. අපෝ මෙතන අවුවයි බං ආයෙත් ගාගාවට යමන්. බං අර අරුනේ ඉන්නේ. අඩේ අප්පා බයිසිකලේ විදගෙන එනවා. බුදු අම්බෝ බේරගනියෝ. අනේ මේකේ බ්‍රේක් නැතෝ. අනේ අයියලා. අනේ මට නම් මැවෙන්න බෑ මෙහාට යන්. කිවි අපොච්චියේ. අඩෝ කකුල දිගාදී බ්‍රේක් කරපන් බුදු අම්බෝ ගා. වැදුනෝ. අම්බෝ. අනේ මගේ කොන්ද ඉඳ කාපිය. අම්බෝ ගහන්න එපානේ. අනේ අම්බෝ. යසයි. අනේ අම්මේ මේ අයිසක මගේ කොන්ද කැඩුවමු. අනේ උණ්ඩක පුච්චා සීයේ සොරි වෙන්න ඕනේ. මං කියල් තියනොත් ඔටෝය නම කියන්න එපා කියලා. හරි නම කියපිය. හරි අප්පුවෝ. මුගේ ආච්චිට ඉඳ. අම්බෝ. මයි යනවා යන්න. යන්න එපා වැඩේ කළා දීලා යන්නකෝ. නැගිට බන්ද. ඔන්න හොඳට අහගෙන ඉන්න අපේ ප්ලෑන. හරි කියන්න කොටක් ගාලා. උඹ කටවහන් ඉඳපන් කෙසෙල්ලූදා. උණ්ඩක පුච්චාගේ සීයට. තොටෝය නම මං කියන්න එපා කියලා තියෙනවා. හරි අප්පුවෝ. හරි මෙන්න මෙහෙමයි දැන් වෙන්නේ. ඕක අනිවාර්යෙන් අද වැට ගෙදරකට පයින් අපි සලස්සන්න ඕනේ. ඒ කියන්නේ මගේ ගෙදර ඉස්සරහ තියෙන්නේ. ඒකෙන් මන් තියනවා වටිනා බඩක්. ඒක තියලා පස්සේ
ඌ ගම් වටේ මේක මං ගෙනාව කියලා ආරංචිය දෙන්න ඕනේ. ඒ තමයි උඹේ බයිසිකලේ. අනේ මේ ඔයා බම්බු ගහන්න යකෝ අලුතෙන්ම ගත්ත බයිසිකලේ මූ මේක උස්සන් ගියොත් මල ලැද්දයි. එහෙනම් ඉතින් නිකන් හිටපන්. උටින් ඕක දීපන් ටිකලාකට. බෑ 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 මගේ පුටා දෙක පස්දුවට තියන්න බෑ මේ හොරෙක් නිසා. ඉද්දකින් විතර. ඕක දීපන් බං. හරි හරි අදට විතරයි. අදට තමා ඕනේ. මට නම් මේ උණ්ඩ බුද්ධ සීයත් එක්ක නම් මාත් ඇවහක් එන්නේ. හරි එහෙනම් එහෙම කරමු. උඹලා ගම් වටේටම ආරංචිය දීපන්. හොරා ගමේමයි ඉන්න ඕනේ. ඕක අද රැට පණි මගේ ගෙදරට. මං යනවා එනම් බයිසිකලේ තියලෙන්න. මාත් එනවා. අපෝ උඹ නම් එන්න එපා. අනේ මගේ බයිසිකලේනේ මං එනවා. හරි හරි අප්පුවාමිසියේ. මෙයාවත් එක්ක යන්නකෝ. හරි හරි. වරෙන් ඉතින්. එනවා. අපි යමන්. මේ පාදත් බයිසිකලේ පැදන්ද යන්න ඕනේ. අනේ මේ මගෙන් මැදුන්නකා වරෙන්. කලබල වෙන්න දෙයක් කිව්වා වගේ. යන් යන් එන්න මගේ පුතේ. යමන්. මොකද දවසකින් වැඩක් ආයෙත් නෑ නේ බං. නැතුව උඹට කියන්න ඔක දවසින් හොඳ කමක්වත් කරන්න වැදුණා බං. ඔහෙත් පයින්නද පිස්සු බල්ලෝ වගේ අදුම හොයනවනේ. මේ ඔබ දන්නවද නාකියා? මොන අප්පුවා ඉතින් ඌගේ ගල සුබි වන්දියක් ගෙනා කියන පුතා දෙනා උස්සෝත් ඉතින් රුපියල් 20ක් අපේ තමා. ඊයේකට බං. අඩෝ සිරාවට ඔව් අද දාලා වැඩේ දෙමුද? මට කොල්ලෝ ටිකක් කතා වෙනවා. එහෙමද යමන් යන වැඩේ දෙමු අප්පුවට. එහෙනම් අද අවශ්‍ය වැඩේ දෙමු. ඕක නාගිනේ බං. ඕකට කොහෙද බං අපිත් එක්ක එපෙන්නේ. ඕකට තුවක්කුව දාගෙන සාක්කුවේ යමන්. එල එහෙනම් අවසර වැඩේ දෙමු අනිවාර්යයෙන්. එහෙනම් අපි ගියා. එල අවිද්‍යා. එහෙනම් අප්පුව ඌ බයිසිකලේ කතා කියපන්. එදින වේ. එහෙනම් ලොක්කෝ විවේදේට වැඩේ දෙමු. එල යමන්. කොබම්මු තාම නෑනේ. ඒකනේ. අද බලපංකෝ අදුන් දෙන්න වල්ලූර දෙන්නෙක් වගේ ගහේ එල්ලිලා ඉන්න ඇති. අනේ මේ අප්පුව මගුලක් කියනවා බොහොම අමාරුවෙන් ඉන්නේ. එන්නේ නැද්ද මේ හොදු? ආපු ගමන් පැනපල්ලා ඔළුවටම. ආහා අර තින්න බඩු තොප්. ගනින් පණිමුද බං? එපා දැන් එපා. හරි කියද්දි පැනපන්. 1 අග්ගලම මදින් නා කියන්නේ ඈ කවුද යකෝ නා කිය උගේ ආච්චිට ඉදමන්. අනේ මගේ බයිසිකලේ අරන් ඇයි දන්නේ නැහැ මුන්. ගහපන්. එන්න. පැනපන්. ගහපන්. ඉන්න බාලකට වෙඩි තියනවා එන්න බා තියනවා පැනපන්. ඉඳා. අවඩියක් හරි අවුත්තර තියනවා ඈ බං හොදායි උඹට දිදුන් නැද්ද? මගුලක් කියනවා අම්මෝ මේ තඩියගේ බාද හෙල්ලුනත් තියෙනව තොඩ. හරි එල්ලෙන්නේ. අම්බෝ මේ තඩිය වැගෙන් අයින් කරපම් බාද කවුද යකෝ තඩියා? ඉඳා. නාකියා කිව්වනේ හිටපම් අහයකෝ තෝ මටනේ නාකියා කිව්වේ හිටපම් ඉඳා සිහිය නැති වුණා පොලිසියට කතා කරපන් ටක් ගාලා. හරි. අනේ පොලිසියට නම් කතා ගන්න එපා. මුටත් ගන්න අප්පුවාමි සීයේ. අම්පයින්න. උඹ මෙහාට. අයියේ මම බලයිද? අනේ පොලිසියට කතා කරත් කමන්නේ මේ තඩියා වැගෙන් අයින් කරපියාව. ආයකෝ කවුද තඩියා? ඉඳා. අම්මෝ. අකෝ මාමේ ඉර වෙලා නැනේ අයියන්. අන්න එනවා පොලිසිය. අද එන්නේ පොලිසිය ඔයගොල්ලෝ මේ අල්ලලා තියෙන හොදු දෙන්න ගොඩාක් දදුන හොදු දෙන්නේ. ඔයගොල්ලන්ට අපි එකට ස්තුති කරනවා. අපි දැන් හෙට උදේ මූව ග්‍රාමසේවක ගාවට එක්කයි යන්නම්. ඔයගොල්ලෝ දැන් ගෙවල් වලට යන්න. අනේ thank you වදෙලා බලා ගන්න. මොනා බලා ගන්නද? ඵලයන්. ඔන්න එනං ඒ වැඩේත් හරි. ඔව් බං මාද මහන්සි ඒ ආපංකෝ. ඒක නෙමෙයි බං. මේ දනුකේ ආපු වෙලාව විතර නෑනේ බං. ඌ කොහෙද? අතු දහන්වත් වෙලාවක් දන්නේ නෑ. ඒකනේ බං. ඔව් බං. ඌ ගෙදර ගියාද දන්නේ. සද්දයක් ඇහෙනවා. අම්මට යකෝ දනු කියන්නේ දුවන් එන්නේ. දුවම්බෝ දුවපල්ලා. යකෝ මොකද බං ඌ දිව්වේ? ආච්චිට අයියා ගහපු කිව්වලු
අන්න අලියෙක් එනවා. අලියෙක්කෝ දුවපියා නේ අනේ මට දුවන්න බෑ බං. අනේ දුවපල්ලා අනේ මගේ වයිසිකලේ අල්ලු කරපියව් පෙන්න අලියෙක් උදෑසන මේ හැමෝම මෙතනට ඇවිල්ලා තියෙනවා නේද? ඔව් හරි. එහෙනම් අපි හොදු ටික අල්ලන් ඇවිල්ලා තිනවා. අපි ඒගොල්ලන්ව පෙන්නන්න තමයි යන්නේ. ඔකුල්ට නෙලන්න ඕනේ. ඔය කට්ටිය ගේන්න. මේ ඉන්නේ කප්ප හොදු දෙන්න. අඩෝ මට නම් තනියම කුඩි ගන්න බෑ බං. ලොක්කව මාට්ටු කරලා දෙමු. අනේ ලොක්කා ඔයානේ කිව්වේ කෑවා.